යුරෝපයට ශීත ඍතුව අවසන් වෙලා වසන්තය ලං වෙන බව කියන මේ පුංචි ආඩම්බරකාරී ලස්සන පුංචි හිම බින්දු මල. ස්නෝඩ්‍රොප්ස්ට විද්‍යාත්මකව කියන්නේ ගැලන්තස් කියලා. ශීතලට බයේ පරාග රැක ගන්නට පෙත්ති පහලට හරවගෙන වර්ෂාවෙන් ආරක්ෂා කරගන්න ගැලන්තස් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා වැඩි වුණ ගමන්ම මල් පෙති විහිදලා අහස දිහා බලනවා. ශීත කාලයේදී නිදා වැටිලා ඉන්න මීමැස්සන්ට වසන්තය ආරම්භ වෙද්දිම ප්‍රධාන ආහාර සංචිතයක් ලෙස ක්‍රියා කරන්නේ ගැලන්තස්ගේ පරාග. ඒ විතරක් නෙවෙයි. මෙයාගේ මේ සුදු පාටට අපිට පේන්නේ පෙති කියලා හිතුවට ඒවට කියන්නේ ටෙපල්ස් කියලා. මේ පුංචි ස්නෝඩ්‍රොප්ස්ව සයිටස් සම්මුතිය මගින් ජාත්‍යන්තරව ආරක්ෂිත ශාක විශේෂයක් ලෙස නම් කරලා තියෙන හින්දා එයාව ගලවන්න, විකුණන්න, රටින් රටට ගෙනියන්න සපුරා තහනම්. ඒ වගේම තමයි ශීත ඍතුවේදී අනිකුත් ශාක මිය යද්දී ගැලන්තස්ගේ සෛලවල තියෙන ඇන්ටිෆ්‍රීස් හෝමෝනය නිසා හිම ඇතුලේ පරිස්සමට ජීවත් වෙන මේ ස්නෝඩ්‍රොප්ස් ඔන්න ඉතින් වසන්ත කාලය අත ළඟ කියන පණිවිඩය යුරෝපය පුරා ස්වභාවික පරිසරවලට අරගෙන ඇවිල්ලා අපේ ජීවිතවලට වසන්තයේ පණිවිඩය අරගෙන එනවා.